හායි යාළුවනේ. එන්නකෝ අද කේක් එකක් අයිසිං කරන්න. ඉතින් මේ කේක් එක හදන්න මට ඕඩර් එක දුන්නේ පුංචි සුරංගනාවියෙක්ගේ අම්මා කෙනෙක්. හිතින් මං අද අඟල් 6 රවුන්ඩ් කේක් තැටියට 500 ග්‍රෑම් බැටර් එක දාලා කේක් දෙකක් බේක් කරගත්තා. ඉතින් ඒ කේක් දෙක ඔය විදිහට උඩ කේක් එකේ ස්කින් එක අයින් කරලා හරියට ලෙවල් කරගෙන සෑන්ඩ්විච් කරගන්න තමයි යන්නේ. දැන් කේක් එක සෑන්ඩ්විච් කරගෙන ඉවරයි. දැන් ක්‍රම් කෝඩ් එක තමයි කරන්න යන්නේ. කේක් එක ක්‍රම් කෝඩ් එක කරනවා කියන්නේ කේක් එකක් ලස්සනට අයිසිං කරන්න කලින් පොඩි අයිසිං ලේයර් එකක් කේක් එකේ වටේට යනවා. ඒක හරියම තුනි ලේයර් එකක්. මොකද මේ තුනී ලේයර් එක, ඒ කියන්නේ ක්‍රම් කෝට් එක කරලා විනාඩි 10ක් 20ක් වගේ ෆ්‍රිජ් එකේ තියලා අරගෙන ආයේ ෆයිනලයිසිං එක කරද්දී ලස්සනටම නීට් එකට ගන්න පුළුවන්. ඉතින් බර්ත්ඩේ කේක් එකක් ලස්සනටම තියෙන්න ඕනේ නේ. දැන් මම මේ විනාඩි 10ක් විතර ෆ්‍රිජ් එකේ තියලා තමයි මේ කේක් එක අරගෙන අයිසිං කරන්න පටන්ගෙන තියන්නේ. මම මේ කේක් එකේ පොඩි දාර හැඩයට වටේට ඇදගෙන යනවා ස්ක්‍රේපර් එකකින්. ඉතින් මගේ හිතවත් නංගි කෙනෙක් ඇහුවා මෙන්න මේ විදිහට දාර කොහොමද ගත්තේ කියලා. ඉතින් නංගි ඔයාට කේක් බඩු ෂොප් වලින් ගන්න පුළුවන් ඕනම විවිධ හැඩතල තියෙන ස්ක්‍රේපර්. ඉතින් ඔයාට අවශ්‍ය ස්ක්‍රේපර් එකකින් කේක් එකේ අයිසිං එක ෆයිනල් කෝට් එක දාලා ඒක වටේට ස්ක්‍රේපර් එක ගෙනිච්චට පස්සේ ඔයාට අවශ්‍ය හැඩතලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මං කලින් කිව්වනේ මේ කේක් එක හදන්නේ පුංචි සුරංගනාවියෙක්ද කියලා. ඉතින් එයාගේ අම්මේ ඇවිල්ලා මට කිව්වා එයාගේ දුව හරිම ආසයි ඒන්ජල්ස්ලට. ඒ නිසා ඒන්ජල්ස්ලා දාලා ලස්සන කේක් එකක් හදලා දෙන්න කියලා. මම මේ ඒන්ජල්ස්ලාගේ මෂ්රූම් වල ෆොටෝස් එහෙම ඩවුන්ලෝඩ් කරගත්තේ Pinterest app එකෙන්. ඉතින් මම app එකෙන් මේ ෆොටෝස් ටික අරගෙන ඝන බෝඩ් එකක කලර් print out එකක් අරගෙන ඒව ගානට කපාගෙන ටූත් පික් අලවල තමයි මේ කේක් වලට සෙට් කරලා තියෙන්නේ. කේක් එකේ වැඩ ඉවරයි. දැන් ඉතින් පුංචි සුරංගනාවිට මේ කේක් එක බාර දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මොකද ඔයාලා හිතන්නේ කේක් එක ලස්සනයිද? කමෙන්ට් එකක් දාන්න. Happy birthday